වහන්සේ මනුබව ගත්තේ හාපඩණු වෙලි පිරිසංගතිය නලවා ගැනීමට වුවද ඉරුහන්සේට ඒ උදෙසා කුරුසියක් මත දිරිපිදීමට සැබවින්ම අවශ්‍ය වීද. ජුදා සමාජයේ නායකයට බලයට ධනයට කෑදරකම නිසාම උන්වහන්සේ ඉගැලි වූ ප්‍රේමී පණිවිඩය තුලින් ජීවිතය පරිවර්තනයකට යනවා වෙනුවට ඔවුන් සත්‍ය මරා දැකීමට උත්සාහ කළහ. අප අතරින් කවුරුන්ට හෝ තව කෙනෙකු කුමන හෝ වරදක් කළ විට වේදනාවත් සමග පලිගැනීමේ චේතනාවෙන් පිළිතුරු දෙනවා නොවේද? ක්‍රිස්තුස් වහන්සේ එදා තමන් වහන්සේව කුරුසපත් කළ ඒ මිනිසුන්ට වෛර කළේ නැත. ඒ වෙනුවට උන්වහන්සේ පියාණන් වහන්සේගෙන් අයත සිටියේ ඔවුන්ට කමා කරන ලෙසයි. ජේසුස් වහන්සේ මෙලව තමන් වහන්සේගෙන් ගැලවීමේ කර්තව්‍ය තුලදී ඉගෙනුවේ දෙවියන් වහන්සේට තමාට මෙන්ම තමා අසල්වැසියන්ටත් එකසේ ප්‍රේම කරන ලෙසයි. අපි සැබෑ කිතුරුවන් නම් එකිනෙකාට හදවතින්ම ප්‍රේම කරන්නට සූදානම් ද විමසා බලමු. ඔබගේ මගේ සහෝදර සහෝදරියන්ට මුළු සිතින් සමාව දෙන්නට ප්‍රේම කරන්නටත් අපි සූදානම් දැයි අපි අපගෙන් අසා බලමු. ලෙසමා කැඳවා කල්